ඔබ මේ දකින්නේ ලෝකේ මහත්වරුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ අංක 1. ඒ වගේම තමයි ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවන්ගේ දැවැන්තයෙක් වන අපේ කුමාර සංගක්කාර ලෝක ජනමාධ්‍යවල වගේම ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගත්තු අවස්ථාවක්. මේ දිනවල අපේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෙජන්ස්ලා ඉන්දියාවේ පැවැත්වෙන මාස්ටර්ස් ලීග්ස් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වෙලා ඉන්නවා. මේ සිදුවීම වෙන්නේ ශ්‍රී ලංකන් ලෙජන්ස්ලා එක ක්‍රිකට් තරඟයක් අවසන් වුණාට පසුව අපේ ක්‍රිකට් ලෙජන්ස්ලා ඉඳපු ඩගවුට් එක ළඟ. ඔයාලට එහි දකින්න පුළුවන් තරඟ අවසානයේදී ලෝක පූජ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙච්ච අපේ කුමාර සංගක්කාර තම කණ්ඩායම ඉඳපු ඩගවුට් එකේ ඉතුරු වෙලා තියෙන බෝතල් කුණු එහෙම එකතු කරලා ඩස්බින් වලට එකතු කරන ආකාරය. ගොඩක් දෙනෙක් නොදන්න වුණාට කුමාර සංගකාර මේක පුරුද්දක් විදියට කරන දෙයක් කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. සමහරක් මේකට බැනලා තිබ්බා මේවා කැමරාවලට පේන්න කරන්න කියලා. ඒක අපිට එහෙම කියන්න බෑ. දන්නේ නැත්නම් දැනගන්න 10-11 ඉංග්‍රීසි ලිටරේචර් සිලබස් එකේ පවා සංගකාරගේ ස්පීච් එකක් තියෙනවා. පොඩි කාලේ ඉඳලා වැදගත් විදියට හැදුණු හොඳ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකකින් ආපු মালටි ටැලන්ටඩ් පොරක් තමයි සංගකාර කියලා කියන්නේ. ක්‍රිකට් විතරක් නෙවෙයි ටෙනිස් වල නැෂනල් චැම්පියන්ෂිප් ගහපු මිනිස්සෙක්. වයලින් ප්ලේයර් කෙනෙක්. এডুকেෂන් පැත්තෙන් ගත්තත් ෆැකල්ටි ඔෆ් ලෝ යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ සිලෙක්ට් වෙලා ක්‍රිකට් නිසා ඩිග්‍රී එක නවත්තපු මිනිස්සෙක්. ලංකාවේ දැනට IELTS highest score band එක achieve කරපු අතලොස්ස අතර කෙනෙක් තමයි සංගා. අනික සංගගේ ෂෝ වැඩිලු. ඉතින් දැම්මත් මොකද? සෙන්චරි 63ක්, half century 153ක් එක්ක ලෝකේ දෙවනියට වැඩිම ලකුණු තමන්ගේ නමට ලියාගත්ත world class player කෙනෙක් තමයි සංගකාර. individual records මෙතන එළි වෙනකන් ලියන්න පුළුවන්. MCC first non British chairperson සහ දෙපාරක් MCC chairperson වුණ එකම මනුස්සයා. දේශපාලන පත්වීම් සහ එම්බැසඩර් කම් පවා ප්‍රතික්ෂේප කරපු පොරක්. කරදේ මොකක් වුණත් හරියටම කරපු තාමත් කරන ස්පිරිචුවලි දියුණු වුණු මනුස්සයන්ට කැමරා ඉස්සරහා රඟන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනික නම කිව්ව ගමන් ලෝකෙම දන්න මිනිහෙක් කැමරාවකට පේන්න වතුර බෝතල් ලයින් කරලා වෛරල් වෙන්න එයාට පිස්සුවක් නැහැ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නෙමෙයි මහත්මා ගතියද ලෝකයට පෙන්නපු අපේ සංගක්කාරට අපි සුබ පැතුම් කරමු. ඒක බලපු හැමෝම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.